ගොඩක් අය හිතනම රිම් එක ෆුල් වහන්නේ නැතුව හාෆ් කප් එකක් දැම්මම ආරක්ෂිතයි කියලා. ඒ වගේම සමහර කට්ටිය කියනවා මේක පිටිපස්සේ රෝදට අවුලක් නැහැ කියලා. හාෆ් කප් එකක් වුණත් මේක කොච්චර භයානකද කියලා අපි ෆිසික්ස් වලින් බලමුද? පළවෙනි කාරණය. භ්‍රමණ අවස්ථිතිය එහෙමත් නැත්නම් moment of inertia. රිම් එකේ මැද ඉඳන් ඈතින් මේ බෝඩ් කෑල්ල වගේ මේවා සවි කරන ඇනවල බර එකතු වුණාම භ්‍රමණ අවස්ථිතිය වැඩි වෙනවා. ඒ කියන්නේ රෝදය නවත්තන්න අවශ්‍ය බලය වැඩි වෙනවා. මේ නිසා හදිස්සියේ බ්‍රේක් කළොත් නවතින්න යන වෙලාව කලින්ට වඩා වැඩි වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ බ්‍රේක් සිස්ටම් එක පාලනයෙන් තොර වෙන්න ලොකු බලපෑමක් තියෙනවා. දෙවෙනි කාරණය. කේන්ද්‍රාපසාරී බලය. ඔයා හිතුවට රිම් එක දෙපැත්තම බර සමානයි කියලා රෝදය අධික වේගයෙන් කැරකෙද්දී මේ ඇනහා බෝඩ් කෑලිවල තියෙන ග්‍රෑම් 1ක 2ක වෙනස පවා විශාල කේන්ද්‍රාපසාරී බලයක් ඇති කරනවා. එතකොට රෝදය දෙපැත්තට ගැස්සෙන්න, ඒ කියන්නේ වබල් වෙන්න පටන් ගන්නවා. මේක බයික් එකේ බෑරින් වලට ඍජුවම බලපානවා. මේක මාරාන්තික වෙන්න හේතුව තේරෙනවනේ එතකොට. තුන්වෙනි කාරණය. අන්ස්ප්‍රං මාස්. නිව්ටන්ගේ දෙවෙනි නියමය අනුව F = ma. රිම් එකට තව බර එකතු කළාම ෂොක් ඇබ්සෝබර් වලට රෝදය පාලනය කරන්න අමාරුයි. එතකොට වලක වැටුනම රෝදය ආපහු පාරට එන ත්වරණය අඩු වෙනවා. සරලවම කිව්වොත් රෝදය පාරට එන කාලය වැඩි වෙනවා. මේකෙන් වංගුවකදී වගේ ලිස්සලා යන්න තියෙන chance එක අනිවාර්යෙන් වැඩි වෙනවා. තව දෙයක්. මේක half වුණාට පැත්තෙන් හුලං වදිද්දි මේක රුවලක් වගේ වැඩ කරනවා. cross wind effect. ලොකු වාහනයක් පහු කරද්දී බයික් එක පැද්දෙන්නේ එකයි. මේක ෆුල් එකට වඩා අඩු වුණත් අවදානම ඒ විදිහටම තියෙනවා. තව මේක හා සම්බන්ධ ෆිසික්ස් දේවල් ගොඩක් තිබ්බත් මම තෝරගත්තු ටිකක් විතරයි මේ. ඉංජිනේරුවන් රිම් එකක් හදන්න ඉතාම සියුම් බැලන්ස් එකකට. ඒකට බෝඩ් කෑලි ඇන ගහලා ලස්සන කරනවට වඩා ෆිසික්ස් වලින් ඒක ගැන හොයලා බලන එක වටිනවා. Taman ඕන දේ Taman කරන්න කියලා කවුරු හරි කිව්වට මේ වගේ අනාරක්ෂිත දේවල් වලින් ජීවිතයට හානියක් වුණොත් ඒ කවුරුත් නෑ කියලා මට කරන්න එපා.